අපි අද කිරි කැඳ හදන්න තමයි යන්නේ. කිරි කැඳ එහෙම නැත්නම් සුදුලෝණු කැඳ. ඉතින් මේ වගේ ලොකු පොල් ගෙඩියක් අරගෙන ඉස්සෙල්ලාම අපි හාල් ටිකක් හාල් මිටක් විතර අරගෙන අපි ඒක හොඳට හොදලා ලිපේ තියන්න තමයි හදන්නේ. ඉතින් ඒක මේ විදිහට හොදලා මෙන්න මේ වගේ සුදුලෝණු ටිකක් අරගෙන පෙති කපලා අපි මේකත් අර හාල් එකටම දානවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා ලුණු තේ හැන්දක් දාලා අපි මේක ලිපේ තියනවා. මේකට අපි ගම්මිරිසට කීපයකුත් දානවා. දැන් අපි අර බිඳගත්ත පොල් ගෙඩිය ගානවා. ඉතින් පොල් ගෙඩියක කිරිවත් අපිට ඕනේ මේ කැඳේකට හරිම රසයි. පැහිච්ච පොල් ගෙඩියක් ගන්න. අපි ඒ පොල් කිරි ටික හදා ගන්න යන්නේ. හොඳට පැහිච්ච පොල් වලින් හදනකොට ගොඩක් උකුවට එනවා. ඉතින් මේ විදිහට පොල් කිරි ටික අරගෙන අපි පොල් කිරි ටිකයි බත් ටිකයි ටික ටික දදා තමා බෙන්ඩ කරගන්න ඕනේ. බත් ටික ක්‍රීමි වෙනකන් පොල් කිරිත් එක්ක බෙන්ඩ කරාම හරිම රසයි උකුවට එනවා. නැවතත් අපි ලිප උඩ තියලා මේක රත් කරන්න ඕනේ. හොඳට කූරු ගන්න, කැට වෙන්නේ නැති වෙන්න, වතුර ගතිය එන්නේ නැති වෙන්න, පොල් කිරි ටික උකු වෙන්න ලිපේ මේ හැන්ද කරකවන්න ඕනේ. මොකද මේක හොඳ උකුවට එන තරමට තමයි රස. ඉතින් අපි දැන් try කරන්න තමයි හදන්නේ. මාරම රසක්. ඇත්තටම රසයි. හොඳට කිරි රස තියෙනවා. හදලා බලන්න. සුදුලූණු ඔයාලට කැමති නම් වෙනම පෙති ටිකක් කපලා වෙනම මේකට එකතු කරගන්නත් පුළුවන් කිරි ටික දානකොට.